BTS සමාජික වීට තව දවස් 99ක් පමණයි දකුණු කොරියාවේ හමුදා පුහුණුවේ ඉන්න තියෙන්නේ. දවස් 99න් පස්සේ ඔහු නිදහස්. ඔහුට සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඔහුට මේ හමුදා පුහුණුවේදී වුණ අනතුරක් සම්බන්ධයෙන් කතා වෙනවා. ඉතින් මේ සම්බන්ධව ඔහු ලියුමක් පළ කරලා තියෙනවා සමාජ මාධ්‍යයේ. ඉතින් මේක දැකලා බොහොමයක් ඔවුන්ට ආදරය කරන කට්ටිය සංවේදී වෙලා තියෙනවා. අපි දැන් බලමු ඒ ලියුම මොකක්ද කියලා. ඉතින් මේ ලියුමේ ගොඩක් දේවල් සඳහන් කරලා තියෙනවා. මේ අවුරුද්දේ ඔහුගේ හමුදා කඳවුරේ සිද්ධ වුණ දේවල් ඔක්කොම මේ ලියුමේ සඳහන් කරලා තියෙනවා. මේ ලියුම පටන් ගන්නෙ මේ විදිහට. අපි ඉන්න පැත්තට හිම වැටුණා. අපි හිම ඉවත් කළා. ඊට පස්සේ අපි හිම බෝල වලින් සෙල්ලම් කළා. මම හිම බෝල සෙල්ලම් කරන්න දක්ෂයි කියලා මට ඒකෙන් තේරුණා. මේ ලියුමේ ඔහු සඳහන් කරනවා මෙවර ඔහුට හමුදා පුහුණුවේදී ලැබුණ උසස් වීම. ඉතින් ඔහු මෙන්න මේ විදිහට තමයි ඒවත් සඳහන් කරලා තියෙන්නේ මේ ලියුමේ. මාව සැරයන් දෙවන පන්තියට උසස් කළා. මම දැන් මෙහි ඉන්නේ දෙවන ස්ථානයේ. ඉක්මනට මම පළවෙනි ස්ථානයට යනවා. මෑතකදී මම විශේෂ රණශූරයෙක් වුණා. මම ඇත්තටම වෙහෙස මහන්සි වී වැඩ කරා. මම මාවම ගොඩක් මහන්සි කරවලා වැඩ කෙරෙව්වා. කොච්චර මහන්සි වෙලා වැඩ කරාද කියනවා නම් මගේ ඉල ඇටයකුත් කැඩුනා. නමුත් මට දැන් සුවයි. දැන් මම ඩයට් එකක ඉන්නේ. කිලෝ 70ක් බර අඩු වුණා. මම ගොඩක් පොත් කියෙව්වා. ඇත්තටම ගොඩක් පොත් තියෙනවා තව කියවන්න. තවම කියවලා ඉවර කරන්න බැරි වුණා. මට මෙහි නිදා ගන්න බැරි ප්‍රශ්නයක් නැහැ. නිින්දට වැටුණ ගමන් කිසිම සීතලක් දැනෙන්නේ නැතුව හොඳට නිින්ද යනවා. හැබැයි උදේ නැගිටිනකොට ගොඩක් අමාරුයි. මොකද මෙහි ගොඩක් සීතලයි. තාම මට ඒකට හුරු වෙන්න බැරි වුණා. මේ ලියුමේ ගොඩක් BTS සමාජික වී තමන්ගේ ආදර රසිකයන් මතක් කරනවා. ඉතින් මේ විදිහට තමයි ඔහු තමන්ගේ ආදරණීය රසිකයන් මතක් කරේ. මට ආමි එක ගොඩක් මතක් වෙනවා. ඒක නිසා මම පරණ ප්‍රසංග වීඩියෝ බලනවා. මට නටන්න ඕනි. මට ගායනා කරන්න ඕනි. මට ආපහු වැඩ කරන්න ඕනි. මාත් එක්ක හමුදා කැම්ප් එකේ හිටපු ජූනියර් කෙනෙක් අපේ බ්ලැක් ස්වාන් සින්දුවේ නර්තනය හොඳට බලාගෙන ඉගෙනගෙන. නමුත් මට දැන් ඒ නර්තනය කරන්න ඒකේ පියවරයන් මතක නැහැ. මට දැන් අමතකයි. මට ආපහු වැඩ කරන්න ඕනි. මේ දවස්වල මම බරීඩ් හාර්ට්ස් බලනවා. ප්‍රසංග වලට යන්න බැරිවීම ඇත්තටම කලකිරීමක්. මොකද ඒක තමයි එකම විදිහ මට ආමි එක බලන්න. මට ඔයාලව ගොඩක් මතක් වෙනවා. මම ඔයාලට ආදරෙයි. ඉතින් ඔහොම තමයි මේ ලියුම අවසාන වෙන්නේ. ඉතින් මේ ලියුම දැකලා ගොඩක් BTS ලට ආදරය කරන කට්ටිය සංවේදී වෙලා තියෙනවා. ඉතින් මේ ලියුමෙන් අපිට පේන දේ තමයි BTS සමාජික වී බොහොම කනගාටුවෙන් ඉන්නේ තමන්ගේ සුපුරුදු ජීවිතේ ගත කරන්න බැරිවීම ගැන. ඉතින් ඔහු බොහොම ආසාවකින් ඉන්නේ නැවත වැඩ කරන්න. ඉතින් ඒක අපිට මේ ලියුමෙන් බැලුවහම තේරෙනවා. නමුත් දැන් බය වෙන්න දෙයක් නැහැ. තව දවස් 99කින් ඔහු එළියට එනවා හමුදා කඳවුරෙන්. ඊට පස්සේ ඔහුට පුළුවන් සාමාන්‍ය විදියට ජීවිතේ ගත කරගෙන යන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් නැවත BTS ලගේ ගොඩක් නිර්මාණ. ඉතින් BTS වී පමණක් නෙමෙයි. කොහොම හරි මේ අවුරුද්දේ ජූන් 21 වෙද්දී ඔක්කොම BTS සමාජිකයන් හමුදා පුහුණුව ඉවර කළා එළියට ඇවිල්ලා ඉඳී. ඉතින් ඒකත් එක්ක බොහෝ දුරට මේ අවුරුද්දේ BTS ප්‍රසංගයක් හරි BTS ෆෑන් මීටින් එකක් හරි තියෙයි. ඉතින් මේ දේ එනකන් BTS සමාජිකයන් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ. බොහෝ දුරට මේ හැම දෙයක්ම මේ අවුරුද්දේ සිද්ධ වෙයි. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ බලාගෙන ඉන්න. එහෙනම් අපි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බෙමු.